කියලා පිටේ ලේබල් ගහගෙන ඉන්නුවේ. මගුල කෙරනවටම නෙවෙයි. අපි නිකන් ගිහින් බලමුකෝ. හරියට සංසාරගත පුරුද්දක් වගේ. ඇයි මොකද? එළිවෙච්ච හැම දවසක්ම හවස් වෙලා රැ වෙනවා. අල්ලා නවත්තන්නද? උදව් කරන එක වෙනම දෙයක්. ඒත් මාව රවට්ට ගන්න හදනවට නම් මං කැමති නේ. කිංකිටි දීලා මිනිහව අවසලා තියන. දැන් එනවා මෙතන තොන්දොල් වෙන්න. තව එනකොට මේසෙට අම්මා කෑමක් හැරලා තියන්න. උඹලාට මේ ගෑණි හම්බ කරගෙන ඒවා කන්න හොඳයි. ඉතින් අප්පේ ඔයා වගේ ලොකු බිස්නස් කාරයෙක් මේ මගුල් ගන්න ගෙවල් උගස් තියන්න ඕනේද? එතකොට කෝ ඔයා හම්බ කරපු සල්ලි? ඔයා හිතන්නේ මගුලටම ගිය 50000යි කියලාද? තූගේ ප්‍රශ්නයක් නෑ බං. කොහෙද ඉති? මෙච්චර කාලයක් සුරනිමලගේ අම්මලා හිටියා කියලා මේවා ගැන හොයලා බැලුවයි. ඔයා යා කියන ඒවා ගණන් ගන්න එපා අක්කේ. එයා කවදත් ඔහොමම. මහානපුරි අක්කලාගේ ගෙදර මට තිබිච්ච ආදරේ ආරක්ෂාව මට මෙහෙ තියනවද දෙයනේ. දීලාපු ගිනි ගෙඩිය තමයි මේ. අපිට දෙන්න බදින්න ඉස්සෙල්ලා කිව්වේ එහෙම කරනවායි කියලා. කවුද කිව්වේ? කාටද කිව්වේ? අම්මනේ අපේ අක්කට කියලා තියෙන්නේ. මම එහෙම දෙයක් තෝපේ අක්කට කිව්වේ නෑ බොල. මං කොහොමද අක්කේ කටක් ඇල්ල මේ මිනිසුන්ට එහෙම කියන්නේ? මොකද බැරි? අපි බලෙන් ඉල්ලනවා නෙවෙයිනේ. ලොකු බිස්නස් කාරයෙක් කියලානේ. මුන්ගේ බොරුව නිසා තමයි මේ සේරම හැම එකටම බොරුවයි වංචාව රැවටිල්ලයි. අපි කොහොමද මිනිස්සුන්ට මුණ එක අතකින් එහෙම වෙච්ච එකත් හොඳයි. මොකද සුරනිමල ඔයාගේ මූණ බලන්න අකමැත්තෙන් හිටියේ. අම්මරේ. එතකොට අම්මලා මෙහි ඇවිල්ලා නැවතුණා නම් අඩු ගානේ වේලක් කර වේලක් හරි කාලා ඔහේ වැටිලා ඉන්න පුළුවන් නේ සුරේ. සුදත් රෝහණ YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.